අයිබෝන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. අපේ රටේ මහ ජනතාව සාමාන්‍ය මිනිස්සු බටහිර ඖෂධ වලට අධික ලෙස ඇබ්බැහි වෙච්ච කණ්ඩායමක්. හැම මොහොතකම කෝකට තෛලය වගේ බටහිර ඖෂධ පිටුපස සොයාගෙන යන පිරිසක් තමයි අපේ රටේ දැන් ජීවත් වෙන්නේ. ලෝකේ වැඩිම පැරසිටමෝල් වගේ ඖෂධ, ලෝකේ වැඩිම ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිශතාත්මකව භාවිතා කරන ජනගහනයක් වෙසෙන රටක් බවට අපේ රටත් පත් වෙලා තිබෙනවා. මෙරටේ සාමාන්‍ය මිනිස්සු නොදන්නවා වුණාට ඔවුන් දැනගත යුතු දේ තමයි පහුගිය අවසාන අවුරුදු 30ක කාල සීමාවේදී අලුතින් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ හොයාගන්න ලෝකයේ කිසිම රටක් සමත් වෙලා නැහැ. අලුතින් නව දියුණු තාක්ෂණයේ යටතේ සුවිශේෂී ඖෂධ කාණ්ඩ රසක් හොයාගන්න මේ රටේ හෝ ලෝකෙ වෙනත් රටවල් වල දියුණු තාක්ෂණයට හැකියාවක් ලැබිලා නැහැ. ඒ කියන්නේ අපිට පේන දෙයක් තමයි දැන් බටහිර වෛද්‍ය විද්‍යාවත් යම් යම් සීමාවන්ට කොටු වෙනවා. අලුතින්ම ප්‍රතිජීවක ඖෂධ, අලුතින්ම ඖෂධ සොයාගන්න බැරි තැනකට. එහෙමනම් අපිට වගකීමක් තිබෙනවා එක පැත්තකින් සෞඛ්‍ය වෘත්තිකයන් විදියට මහ ජනතාව දැනුවත් කරන කණ්ඩායම් විදියට ජනමාධ්‍ය විදියට සහ සාමාන්‍ය මහ ජනතාව විදියට මේ බටහිර ඖෂධ අවභාවිතා නොකරන්න. තමන්ට හිතුමනාපිට ප්‍රතිජීවක ඖෂධ ලබා ගත්තම, තමන්ට හිතුමනාපිට රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නම ඒවට ප්‍රතිරෝධයක් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් එකක් ඇති වෙනවා. එහෙම වුණාම අපි දන්නවා ලෝකයේ අලුතින් විවිධ රෝග හැදෙනවා. විවිධ වසංගත පැතිරෙනවා. දිලීර වසංගත, බැක්ටීරියා වසංගත, වෛරස්, කොවිඩ්, SARS, MERS මේ වගේ හඳුනාගත් නොගත් රෝග හැම කාලයකම මතුවෙනකොට හැබැයි අපිට තියෙන සීමිත ඖෂධ ප්‍රමාණයක්. එහෙම වුණාම ලෙඩ්ඩු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ගියාම වෛද්‍යවරු ලබා දෙන ඖෂධ නිසි පරිදි රෝගියාගේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක නොවීම නිසා රෝගියා මිය යන තියෙන සම්භාවිතාව අද ලෝකයේ බොහෝ රටවල් වල වැඩි වර්ධනය වෙනවා. ඒතර ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව නිසා ප්‍රතිජීවක ඖෂධ වල විරුද්ධව ඇඟ ඇතුලේ ඇතිවන ප්‍රතිරෝධය නිසා මේ බටහිර ඖෂධ ඉවක් බවක් නොමැතිව භාවිතා කිරීම නිසා බටහිර ඖෂධ ගත්තට ඔබ හදිසි ප්‍රතිකාර ඒකක වලට ගියාට ඔබ දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ගත්තට ඔබට ජීවත් වෙන්න පුළුවන් බලාපොරොත්තු අද ලෝකයේ බොහෝ රටවල් වල සීමා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒතර මේක වළක්වන්න තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු රටවල් රැසක් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්ති, ජාතික ඖෂධ ප්‍රතිපත්ති හඳුන්වා දීමේ වැදගත්කම ලෝකයට අවධාරණය කළේ. හැබැයි අවාසනාවට වගේ අපේ රටේ මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය, ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තිය ඔක්කොම අධ්‍යයනික කාර්යවලට විතරක් සීමා වෙලා ප්‍රායෝගිකව අනපනත් බවට පත් කරන්න පසුගිය අවසාන අවුරුදු කිහිපෙම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු අසමත් වුණා. මොකද ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාවම ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාවම ඒකෙන් බහුජාතික විජාතික ඖෂධ සමාගම් වල සැපියුම් ජාලයට ඍජු බලපෑමක් එල්ල වෙනවා. ඒකට අත තියන්න ගොඩක් ආණ්ඩු බය වුණා. හැබැයි අපි ඉල්ලනවා රජයෙන් මෙලට අහිංසක මිනිස්සු බටහිර ඖෂධ අවභාවිතාව නිසා මිය යනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. රෝගියාට ඖෂධ ලබා ගැනීම වගේම රෝගියාට ඖෂධ නිර්දේශ කිරීම සම්බන්ධව ප්‍රතිපත්ති සකස් වෙන්න ඕනේ නිසා. මොකද තව ටික දවසක් ගියාම අපිට වෛද්‍යවරු විදියට ඔබට දෙන්න තවත් බෙහෙත් නැහැ. ලෝකයේ අලුතින් බෙහෙත් හැදෙන ප්‍රමාණය ඉතාමත්ම සීමා සහිතයි. උණ සෙම්ප්‍රතිස්සාව ඉඳලා මොලේ උණ නියුමෝනියාව ඇතුළු බරපතල රෝගවලට අලුතින් බෙහෙත් නිෂ්පාදනය වන ප්‍රමාණය ඉතා අඩුයි. පිළිකා රෝගීන්ට අලුතෙන් ඖෂධ හැදෙන ප්‍රමාණය ඉතා අඩුයි. ඒ නිසා මම හිතන්නේ බටහිර ඖෂධ භාවිතාව ගැන නිසි නියාමනයක් රටේ සිද්ධ වෙන්න ඕන. ඒ ගැන පරිපාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් වගේම සාමාන්‍ය ජනතාව දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඉපදිච්ච වෙලාවේ ඉඳලා ඉවක් බවක් නැතුව ඖෂධ දෙන්න සමහර දෙමව්පියන් කටයුතු කරනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් වලට යටත්ව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අතරේ මේ බටහිර ඖෂධ භාවිතා කරන්න
තිබෙන මූලධර්ම නිර්ණායක දර්ශක ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් වුණේ නැත්නම් ඔබ මේ බටහිර ඖෂධ නිසාම අවභාවිතාව නිසාම ඔබේ ජීවිතය කෙටි වෙන්න පුළුවන්, දරුවන්ගේ ජීවිතය කෙටි වෙන්න පුළුවන්, දරුවන්ගේ අවයව පද්ධති වලට හානි වෙන්න පුළුවන්. ඔබ මේවා ගැන දැනුවත් වෙන්න ඕන. මේක විවෘත මාතෘකාවක්, සංවාදිත මාතෘකාවක්. හැබැයි මේක කතා කරේ මේ ගැන අඩුම ගානේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි ජනතාව දැනුවත් කරන්නේ නැති නිසා. ස්තුතියි.